අත්තිලව්වේ මූ හැප්පුණා නේද? අයියෝ බම් මේ අහිංසක හැප්පුවා නේද? බලහන් බම් මේ මිනිස්සයාට පාරේ හින්දාසේ හිඟා කන්නවන්නේ නැහනේ බම්. පාරයිනේ හිඟා කා හිටපු මිනිස්සයා නේද බම් මේ හැප්පුවේ? පාරයිනේ කොහෙද යකෝ මූ හිටපු ගමන් පාරට වෙන්නනේ. උඹ හිතුවද මම මූ හිතලා හැප්පුවා කියලා? බලහන් බම් දැන් මූ ජීවිතේ කරගන්න කොහොමද බම්? ඒ පාන්දර හිඟමට ආපු මිනිස්සයානේ බම් මේ. ඒ ඉතින් මූ එකපාරටම පාරට වෙන්නනේ බං ඉතින්. උඹ හිතුවද යකෝ මේ පාරට පැන හිඟා කන එකෙක් කියලා මූ? බලහන් බම් මේක නම් මම ලේසියෙන් අතාරින්නේ නැහැ හොඳේ. මේ අයියේ හරි මම අයියේ කලබල වෙන්න එපා. ඕහෝ මේ අයියේ මේ අපි කතාවල විසඳගමු. එහෙම කොහොමද බං? මේ මිනිස්සයා දැන් හිඟා කාලා කීය හරි හොයාගන්න කොහොමද බං? මේක නම් ලේසියෙන් අතාරින්නේ නැහැ හොඳේ. මචං මේ කලබල වෙන්න ඕනේ නැහැ. අපි මේ කතාවල පොඩි විසඳගමු. අන්න වචනේ ආවා. මෙන්න මු නැගිට්ටා. ආතල් දෙන්න එපා අයියේ. මෙයාට මුකුත් වෙලා නැහනේ. ඔයා කෑ ගැහුවට. සෝරි. අර දැක්කනේ උගේ දරු පවුල නරත්තු කරන කොහොමද මන් දැන්? මූ ආයේ වැටුණානේ බං. හරි මල්ලි මේ කලබල වෙන්න එපා. 2000 දෙන්න. 2000? උගේ අම්මට මූ රුපියල් 2000? ඔබ හිතුවද දන්න රුපියල් 2000ට මේ යකෝ මේක ගල් කාලක් ගන්න බෑ රුපියල් 2000ට. ඔබ හිතුවද මේක 2015 කියලා? ඒකනේ තේරෙන්නේ ආර්ථිකය අමාරු කියලා මේ කාලේ. අයියෝ ගහක් ගල වගේ හිටපු මිනිස්සයන මේ හප්පලා දැම්මේ. හරි අය 2000 මදිනේ. කීයක්ද ඕනි කියන්න? 5යි. 5000ක් වැඩි නැද්ද යකෝ? අයියේ 5 දෙන්න බැරිද? මේ අයියේ මේ අහිංසක හප්පලා. අයියේ මේ කලබල කරන්න එපා. අනේ බුදු අයියේ වඳින්නම් කෑ ගහන්න එපා. එන කෝ දෙන්න කෝ දුන්නයි. හරි එන අපි ගිහින් එන්න. thank you. රුපියල් 5000. නැති පෙම්මකට කිබින්ද හැඬුමට සිත මගේ බොළඳ වෙලා ටොපියක් කීයක් හරි කතා ගන්නවා. සෝරි සුදු පොඩ්ඩක් ඉන්න මේ මමට කෝල් එකක් ගන්න හොඳේ. මම ඉන්නේ. ඇයි මොකද? අනේ මහත්තයා දවල්ටවත් කාලා නැහැ. චිකන් රයිස් එකක් ගන්න රුපියල් 800ක් දෙන්න මහත්තයා. යකෝ චිකන් රයිස්? යකෝ අපිට මේ සම්බොලේ වතුව කන්න නෑ. මේ උඹ චිකන් රයිස් එකක් ගැන කතා කරනවද? පිස්සුද උඹට? අයියෝ මහත්තයා. රුපියල් 800ක් නැද්ද චිකන් රයිස් එකක් ගන්න? ඇත්තට කියන්නකෝ හිඟන්න ඔයාද මමද? රොෂාන් පනාන්දු. හරි මේ ඒ වැඩ නැහැ මහත්තයෝ. චිකන් රයිස් එකක් ගන්න රුපියල් 800ක් නැත්නම් මට පිටර් රයිස් එකක් ගන්න රුපියල් 500ක් දෙන්නකෝ. යකෝ උඹ මේ මගුලක් කියනවා මං අතේ සතේ යන්නේ අර තිබ්බ සතේ අරගෙන අර ගෑණි ගියා අර කඩේට ගිහින් එන්න කියලා. හරි මහත්තයෝ මං දැක්කා. අර එහා පැත්තේ තුක කඩේට ගියේ බැරල් එකක් වගේ මහත්තයාගේ නෝනානේ. බැරල් එකක් නෙවෙයි යකෝ ඒක මල්ටි බැරල් එකක්. හරි ඒක කමන්නේ නැහැ කිමුකෝ. මේ මහත්තයාගේ මූණ මට හොඳට දැකලා පුරුදු විනේ. කොහෙද හරි දැකලා පුරුදු විනේ මහත්තයා. හරි ඉතින් බං උඹටත් දැකලා පුරුදුද? මාත් ඉතින් මෙහෙනේ ඉන්නේ. නෑ මහත්තයෝ. මෙහෙදි නෙවෙයි. පොඩ්ඩක් ඉන්න. හරි මතක් වුණා. මහත්තයා ඊයේ ගියානේ ඇඹිලිපිටියේ ගෙස්ට් එකකට.
කොහොමද බං ඒක දන්නේ? ඔව් මහත්තයා ඒ ගෙස්ට් එක මගේ තමයි. මම ඉතින් එක බිස්නස් එකක් කරලා බෑනේ මේ කාලේ. ඒකින් හින්දා බිස්නස් දෙයක් කරනවා. ඊගා කන එක ෆුල් ටයිම් කරනවා. මේ ගෙස්ට් එක කරන එක පාර්ට් ටයිම් කරනවා. හරි අර අම්මචන් මේ වයිස් දැන් එනවා. එහෙනම් මම යනවා පස්සෙලාව සෙට් එක හොඳේ. මම යනවා එහෙනම් හොඳේ. යන්නේ කොහොමද එහෙම? 2000 දෙන්න 2000. 2000 දෙන්න 2000. 2000 ඒ මකට 2000 2000 මක්කට දන්නවද? දැන් මහත්තයාගේ ගෙස්ට් එකට ගිය එක මම මහත්තයාගේ නෝනාට කියනවා දැන්. මහත්තයාගේ ගෑනට කියනවා කිව්වා. ඒ කියන හින්දා රුපියල් 2000 දුන්නොත් කියන්නේ නැහැ. 2000 දෙන්න 2000. බෑ මන් දෙන්නේ නැහැ පුළුවන් දෙයක් කරන්න. දෙන්නේ නැහනේ. දෙන්නේ නැහනේ. ගෑනට කියනවා. මං ගෑනට කියනවා. හරි මං ගෑනට කියන්න. එපා මෙහෙ වරෙන්කෝ මං කියන්න. මේ වරෙන්කෝ. දෙනවද? 3000 තියෙනවා 2000 දෙන්න හොඳේ. කියන්න නම් එපා අපේ ගෑනට. හෝ 3000 තියන්නේ. 3000 දෙන්න 3000 දෙන්න. 3000 දුන්නා මට කීයක්වත් නෑනේ. බෑ 3000 නම් දෙන්න බෑ. 2000 දෙන්නම් ඕන්න. බැරිද? 3000 දෙන්න බැරිද? දෙන්න බැරිද? හරි ඕන්න මං ගිහලා ගෑනට කියන්න. හරි. අඩෝ මේ අයියෝ මන් දන්නේ නෑ ලැට් එකක් උනානේ මෙතන මේ වරෙන්කෝ මං කියන්න. මේ වරෙන්කෝ ඔබ දෙනවද 3000 දෙන්න. ඔබගේ මල වදයක් තියෙනවා. හරි. එහෙනම් thank you. මම යන්නම්. මහත්තයා මේ ආයි රූම් ගානේ ගෙස්ට් ගානේ යද්දි දෙපාරක් හිතන්නේ. අපි ගිහින් එන්නම්.